බෙල්ලෙන් වෙන් කරපු ඔළුව ප්ලෑන් වලට අහුවෙන්න එපා කියලා තමයි ඉල්ලන්නේ. මෙහෙම නිවුස් යනකොට ජනතාව බිය වෙනවා. අපිට හිතෙන විදිහට මේව කරන්නේ ප්‍රමුතියෙන් කියන්න ඕනේ නැහැ හැමෝටම නේ. තොග පිටින් එන කුඩු නැවැත්වීමෙන් පාතාලට ඇති වුණු ඉරණම. ඔත්තුකරුවෙක් ඔත්තු දීලා තියෙනවා. ඒ ඔත්තුකරුවන්ව නිහඬ කරවන්න පාතාලේ දැන් ලොකු ප්ලෑන් එකක් යනවා. ASP ඕලුගල මහත්තයාගේ ගෙදෙට්ට බෙල්ලක් යවනවලු බය කරන්න. මේ යන විමර්ශන ඉක්මනට කරගෙන ඒගොල්ලෝ ඉක්මනින් කොටු කරගන්න. විමර්ශකයන්ගේ අතේ තමයි මේ හැමදේම තියෙන්නේ. පාතාලේ කියාගෙන ඉන්න කට්ටියට මෙහෙම දේවල් කරන්න පුළුවන්ද? පොලිසියටත් එහා යන්න පුළුවන්ද? ජනතාව බය වෙනවා. මොකද මේ රටේ ආරක්ෂාව මෙහෙමද? මේ රටේ ඉන්න ජනතාව වගේම තමයි පිටරට ජනතාව. දවසින් දවස රටේ තියෙන තත්ත්වය වෙනස් කරන්න බලාගෙන ඉන්න ලොකු පිරිසක් ඉන්නවා. වෙනස් කරන්න. ඉතින් මේ ආණ්ඩුව වෙනස් කරන්න, මේ ජීවන චක්‍රය වෙනස් කරන්න සල්ලි වලට කෑදර පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිසව විශේෂයෙන් හඳුනාගෙන විමර්ශකයන්ට ඒකේ ලොකු රාජකාරියක් තියෙනවා. ඉතින් දැන් මේ අපි කිව්වට විමර්ශකයන් කියලා ඒගොල්ලොත් මේ විමර්ශනය කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් හැමදේම අපි දකිනවනේ විමර්ශනය වෙනවා. දැන් ඔන්න දැන් අද මේ අර අනිත් වෙඩිත් කරුවවත් අල්ලගෙන ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් රාජකාරි මට්ටමින් ගොඩාක් රාජකාරි තියෙනවා. හැබැයි ඉක්මන් කරන්න ඕන දේවල් ඉක්මන් වෙන්න ඒ තියෙන හිඩස් ඉක්මනින් පිරවෙනවා. ජනතාවත් උදව් කරන්න ඕන. ඇත්තටම උදව් කරන්න ඕන. මොකද මේ යන තත්ත්වය අනුව ජනතාව එක පැත්තක, රජය එක පැත්තක, විපක්ෂ එක පැත්තක, හාමුදුරුවන් වහන්සේලා එක පැත්තක, පොලිසිය ආමිය එක පැත්තක එහෙම ඉඳලා වැඩක් නැහැ. මේ රට ගොඩ ගැනීම, මේ රටේ දේවල් නැවැත්වීමට සියලු දෙනාගේ එකමුතුවක් ඕන. පොඩි කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා අයිස් කුඩු ඒවා ගන්න කට්ටිය. ඉතින් අපි වැඩිහිටියෝ වශයෙන් අපේ ළමයිවත් පරිස්සම් කරගන්න, තව ළමයෙක්වත් තව අම්මා තාත්තා කෙනෙක්ගේ ළමයි පරිස්සම් කරන්න අපිටත් පොඩි වගකීමක් ගන්න ඕන. නැත්තම් ඉතින් මේක මේ වෙන්නේ අර ළමයා ආරම්භ කරනවා ඒ ළමයාව නවත්තන්න බෑ කියන තැනට වැටෙන්න එපා. පොඩ්ඩක් එතනින් මිදිලා නෑ මට පුළුවන් ගොඩ ගන්න ඒ ළමයාවත් කියන තැනටත් අපි හිතමු. ඒක අපිට හිතෙන විදිහ. ඉතින් ඕගොල්ලොත් හිතලා බලන්න. ඔගොල්ලන්ටත් හිතෙන දේවල් බලන්න මොනවද කියලා. ඉතින් මේ ඇත්ත නම් ඉතින් මේ ඇත්ත තමයි. අපිටත් ඕන මේ සමාජයේ මේ ලංකාව ඇතුලේ හොඳ දෙයක් දකින්න මිසක නරක දේවල් දකින්න නෙමෙයි. මොකද දැන් දිගින් දිගටම ඇහෙන්නේ නරක දේවල් මිසක් හොඳ දේවල් නෙමෙයි. ඉතින් අපි කියන්නේ රජයටත්, පොලිසියටත්, හමුදාවටත්, සියලු බලධාරීන්ටත්, සියලු වැඩිහිටියන්ටත් අපි කියන්නේ එකයි. මේක හදන්න නම් ඔක්කොම සහයෝගයෙන් එකමුතු වෙලා මේක කරගෙන යන්න ඕන. නැත්තම් පිල් බෙදිලා හිටියොත් ඒක අපිට නවත්ත ගන්න බෑ. ඒක වෙන්නෙත් නැහැ. අපි කියන්නේ පොලිස් නිලධාරීන්ට බය වෙන්න එපා. අපි දැක්කා අර වෙඩි තැබීමකදී CCTV එකේ තියෙන පොලිස් නිලධාරීන් මේ ජීප් එකට මුවා වෙනවා. අර එහෙ වෙඩි තියනවා මෙහෙ ඒගොල්ලෝ වෙපන් අතේ තියාගෙන ඉන්නේ. ඉතින් අර වෙඩි තියද්දි මේ පොලිස් ජීප් එකට මුවා වෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. මොකද එතකොට එව්වා CCTV වලින් දැන් එළියට ගිහිල්ලා ඉවරයි. දැන් මුකුත් කරන්න බෑ. ඒව මකන්නද බෑනේ. ඉතින් එව්වා කොහොමද හිතෙන්නේ? ලැජ්ජාවක් නේද? ඉතින් ඕගොල්ලෝ වෙනම ට්‍රේන් එකක් ගත්ත කට්ටිය. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන ඒගොල්ලන්ව එතනදිම ඒක නවත්තන්න. මේ අයගේ ප්ලෑන් එක තියෙන්නේ පොලිසිය බය කරලා ඉස්සරහට තියෙන විමර්ශන කටයුතු අඩපණ කරන්න මිසක් වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ දේවල් පොඩ්ඩක් වැඩියෙන්ම හිතන්න. වැඩියෙන්ම හිතලා ඉස්සරහට හරි තීන්දුව අරගෙන එකමුතුවේ හැමෝම දැන් ඇත්තම කිව්වොත් ඔය රාජකාරී කරන හැම ඩිපාර්ට්මන්ට් එකකම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා පිටට ඔත්තු දෙන.
පිටට දේවල් කියන. ඉතින් ඒගොල්ලන්වත් ඉක්මනට මඳුර ගන්න. නැත්තම් ඕක හැමදාම ඔහොමයි වෙන්නේ. මොකද මේ රටේ මිනිස්සු සල්ලි වලට ඕනම දෙයක් කරනවා. විමර්ශන කටයුතු ඉක්මන් කරන ගමන් ඒගොල්ලන්වත් පොඩ්ඩක් හොයලා බලන්න. අල්ලගන්න. ඒගොල්ලන්වත් පොඩ්ඩක් අඳුර ගන්න. අල්ලගන්න කිව්වොත් හරි. අල්ලන්න නෙවන උච්. එහෙම තමයි අපිට හිතෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් හිතෙන විදිය කියාගෙන යන්න. ඉතින් අපේ වැරද්දක් තියෙනවා නම් අපි කියන ඒවා වැරදි තියෙනවා නම් අපිට හිතෙන දේවල් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැත්තම් විතරක් කියන්න.